සියවස් ගණනාවක් තිස්සේ මිනිසා විශ්වාස කළේ sannivedanaya හෙවත් භාෂාව කියන්නේ මනුෂ්‍ය අපට පමණක් හිමි වූ සුවිශේෂී දායාදයක් කියලා. නමුත් අද වන විට විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා සතුන් අතරත් ඊටමත් සංකීර්ණ sannivedana පද්ධති පවතින බව. ඩොල්ෆින් සතුන්ගේ සිට ඊටා කුඩා මීමැස්සා දක්වා ඔවුන්ටම ආවේනික වූ රහස් භාෂාවන් පවතිනවා. මෙතෙක්කල් අපට තේරුම් ගත නොහැකි වූ මේ රහස් දැන් කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මගින් විසඳෙමින් පවතිනවා. අද අපි විමසා බලන්නේ මිනිසා සහ සතුන් අතර පවතින මේ භාෂා පෞර තාක්ෂණය මගින් බිඳ දමන ආකාරය පිළිබඳවයි. සතුන්ගේ භාෂාව තේරුම් ගැනීමේ මූලික පියවර තමයි බයෝ ඇකෝස්ටික්ස්. මෙහිදී කරන්නේ සතුන් විවිධ අවස්ථාවලදී නිකුත් කරන ශබ්ද මිලියන ගණනක් ඉතා සංවේදී මයික්‍රොෆෝන මගින් පටිගත කිරීමයි. අතීතයේදී විද්‍යාඥයන් මේ ශබ්ද රටා හඳුනා ගැනීමට වසර ගණනාවක් කාලය වැය කළා. නමුත් දැන් මැෂින් ලර්නිං මගින් මේ ශබ්ද රටා අතර පවතින ඉතා සියුම් වෙනස්කම් හඳුනා ගන්නවා. උදාහරණයක් ලෙස සතෙකු ආහාර සොයාගත් විට නිකුත් කරන ශබ්දය සහ සතුරෙකු දුටු විට නිකුත් කරන ශබ්දය අතර පවතින වෙනස AI පද්ධතිය මගින් තත්පර කිහිපයකින් වෙන් කර පෙන්වනවා. මේ හරියටම අප නොදන්නා විදේශීය භාෂාවක් පරිගණකයක් මගින් ඉගෙන ගන්නවා හා සමාන ක්‍රියාවලියක්. දැනට ලෝකයේ ක්‍රියාත්මක වන ප්‍රබලම ව්‍යාපෘතිය තමයි ප්‍රොජෙක්ට් සෙටි. මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශුක්‍ර තල්මසුන් හෙවත් ස්පර්ම් වේල්ස්ගේ sannivedanaya තේරුම් ගැනීමයි. මේ තල්මස්සු නිකුත් කරන්නේ ක්ලික්ස් වැනි ශබ්ද මාලාවන්. AI මගින් මේවා විශ්ලේෂණය කළ විට පෙනී ගොස් තිබෙනා ඔවුන්ගේ ශබ්ද පද්ධතිය තුල කෝඩා නම් වූ ව්‍යුහයක් පවතින බව. විද්‍යාඥයන් පවසන ආකාරයට මේවායේ මිනිස් භාෂාවකමින් ස්වර සහ ව්‍යංජන වලට සමාන ව්‍යුහයක් පවතිනවා. ඔවුන් එකම ශබ්දය විවිධ තීව්‍රතාවලින් සහ විවිධ රිද්ම වලින් පාවිච්චි කරමින් තම පවුලේ සමාජිකයන් සමග ඉතා ගැඹුරු තොරතුරු හුවමාරු කරගන්නවා. තල්මසුන් මගින් පටන්ගත් මේ පර්යේෂණය දැන් සාගරයේ අනෙකුත් ජීවීන් දක්වාත් ව්‍යාප්ති වෙමින් පවතිනවා. තවත් පුදුම හිතන සොයා ගැනීමක් තමයි අලියතුන් පිළිබඳව කළ පර්යේෂණ. කෙන්යාවේ ඇම්බොසෙලි ජාතික උද්‍යානයේ සිදු කළ පර්යේෂණ වලින් හෙළි වුණා අලියතුන් තමන්ගේ පවුලේ අයට විශේෂිත නාමයන් හෙවත් යුනික් වෝකල් ලේබල්ස් පාවිච්චි කරලා ආමන්ත්‍රණය කරන බව. මෙය මිනිස්සු පාවිච්චි කරන නම් වලට බොහෝ සෙයින් සමානයි. AI එකට පුළුවන් වුණා එක් අලියාට වෙන් වූ විශේෂ ශබ්ද හඳුනා ගන්න. මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ අලියෙකු තවත් අලියෙකුට නම කියා කතා කරන විට එම රංචුවේ අනෙක් අලි එම ශබ්දයට ප්‍රතිචාර නොදක්වා අදාළ අලියා පමණක් ප්‍රතිචාර දක්වන්නේ. මේ සතුන්ගේ බුද්ධිමත් මට්ටම පිළිබඳව අපට නැවත සිතන්නට පොළඹවන කරුණක්. ඒ විතරක් නෙමෙයි. මීමැස්සන්ගේ sannivedanayත් දැන් AI තාක්ෂණයෙන් විසඳලා තියෙනවා. මීමැස්සන් සිදු කරන විශේෂ නර්තනය හෙවත් වැගල් ඩාන්ස් එකෙන් ආහාර තිබෙන දිශාව හිරුගේ පිහිටීමට සාපේක්ෂව පවසන ආකාරය දැන් අපිට තේරුම් ගන්න පුරුවන්. විද්‍යාඥයන් විසින් කුඩා රොබෝ මීමැස්සන් සාදා එම භාෂාවෙන්ම සැබෑ මීමැස්සන් සමග sannivedanaya කිරීමට පවා සමත් වී තිබෙනවා. මෙය සතුන් සහ මිනිසුන් අතර සජීවී sannivedanayak ඇති කිරීමට තැබූ මුල්ම පියවර ලෙස හඳුන්වන්න පුළුවන්. කුරුල්ලන්ගේ ලෝකයේ දෙස බැලුවත් මේ තාක්ෂණය ඉතාමත් දියුණු වී තිබෙනවා. සමහර කුරුල්ලෝ විශේෂ තමන්ගේ සතුරන්ගේ වර්ගයට අනුව වෙනස් අනතුරු ඇඟවීමේ ශබ්ද නිකුත් කරනවා. උදාහරණයක් විදිහට බිමෙන් එන සර්පෙක් පෙන්වන්න නිකුත් කරන ශබ්දය නෙමෙයි අහසින් එන උකුස්සෙක් පෙන්වන්න කුරුල්ල පාවිච්චි කරන්නේ. AI එක මගින් දැන් මේ වෙනස අපිට පැහැදිලිවම වටහා ගන්න පුරුවන්. ඔවුන්ගේ මේ ශබ්දවලට අදාළව අනෙකුත් කුරුල්ලෝ ක්‍රියා කරන ආකාරයත් දැන් කැමරා සහ සංවේදක මගින් නිරීක්ෂණය කරනවා. අපි ඇත්තටම සතුන් එක්ක කතා කරන එකේ වැදගත්කම මොකක්ද? ධනාත්මක පැත්තෙන් බැලුවොත් මිනිස් සහ වනජීවී ගැටුම් අවම කිරීමට
සතුන්ගේ මානසික පීඩනය හඳුනා ගැනීමට සහ වඳ වී යන සතුන් ආරක්ෂා කිරීමට මෙය මහා අත්වැලක් වෙනවා. ලංකාව වගේ රටක අලි මිනිස් ගැටුම පාලනය කරන්න අලි ඇතුන්ගේ ශබ්ද තේරුම් ගන්න පුරුවන් නම් ඒක මොනතරම් ජයග්‍රහණයක් වෙයිද කියලා හිතන්න. වනජීවී නිලධාරීන්ට පුළුවන් වෙයි අලින්ගේ ශබ්ද මගින් ඔවුන් යම් ආක්‍රමණශීලී තත්වයක සිටිනවාද යන්න කලින්ම හඳුනා ගන්න. නමුත් මේ තාක්ෂණය හමුවේ යම් අභයෝගොත් පවතිනවා. sannivedanaya කියන්නේ ශබ්දය විතරක් නෙමෙයි. සතුන් පණිවිඩ හුවමාරු කරගන්න උන්ගේ ශරීර ඉරියව්, වලිගේ සැලෙන ආකාරය සහ සිරුරෙන් නිකුත් කරන සුවඳ වැනි දේවල් පාවිච්චි කරනවා. ඒ නිසා AI තාක්ෂණයට තවමත් මේ හැමදේම එකවර ගලපාගෙන තේරුම් ගන්න අමාරුයි. නමුත් විද්‍යාඥයන් පවසන ආකාරයට පර්යේෂණ දත්ත වැඩි වන විට තව වසර 10ක් 15ක් ඇතුළත අපට අපේ සුරතල් බල්ලා හෝ පූසා කියන දේ ඊටමත් නිවැරදිව තේරුම් ගන්න පුළුවන් මෘදුකාංග බිහිවනු ඇති බවයි. සතුන්ගේ භාෂාව තේරුම් ගැනීම කියන්නේ අපි මේ පෘථුවිය දකින විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන වැඩක්. අපිට මෙතෙක්කල් සත්තු පෙනුනේ මිනිසාට සේවය කරන ජීවීන් පිරිසක් විදිහට විතරයි. නමුත් උන්ගේ භාෂාව තේරුම් ගත්තම උන්ටත් අපිට වගේම සිතුවිල්ල සහ හැඟීම් තියෙන බව අපිට තේරෙයි. මේ සතුන්ගේ අයිතිවාසීන් සහ පරිසර සංරක්ෂණය පිළිබඳව ලෝකයේ පවතින නීති රීති පවා වෙනස් කිරීමට හේතු වෙන්න පුරුවන්. මේ තාක්ෂණය ගැන ඔබ මොකද හිතන්නේ? අපි සතුන්ගේ රහස් දැනගන්න එක හොඳ දෙයක්ද? නැත්නම් ඒ ඔවුන්ගේ නිදහසට බාධාවක් වෙයිද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම විද්‍යාත්මක තොරතුරු පිරි දීර්ඝ වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. එතක් ඔබට ජය වේවා. ස්තුතියි.